ලංකාවේ වැඩිම වර්ෂාපතනය වැටුනේ ගම්මඩුව මේ ඒරියා එකට. අපි මේ කට්ටකාගෙන බඩු අරන් යනවා. එතකොට බලන්න දැන් සුබාධර්මය. කිසි දෙයක් දන්නේ නැහැ වගේ හොඳට ඉර පායලා හොඳට හැමදේම ලස්සනට තියෙනවා. පල්ලෙහා ඔක්කොම නාය ගිහිල්ලා ඉවරයි. එතකොට මිනිස්සුන් මැරිලා අරෝ මේ වෙලා ඔක්කොම වෙලා. එතකොට බලන්න දැන් සුබාධර්මය තිබ්බ වගේම තියෙනවා. මනුෂ්‍ය ජීවිතේ මේ වගේ විවිධාකාර දවස්වලට විවිධාකාර සාධන පීඩන වෙනවා. ඒ වගේ සාමාන්‍ය කාලය වෙනවා. එතකොට අර අපි දැනගන්න ඕන අපි ධර්මයේ බුදුහාමුදුරේ දේශනා කළ තියෙන දේවල් තමයි අපි මේ වෙලාවේ මේ ඒ පසුපස තමයි යන්න ඕන. බලන්න දැන් සුබාධාරණය. කිසි දෙයක් දන්නේ නැහැ. එතකොට විච දේවල් ඒ කර්ම ශක්තිය අනුව සමහර මිනිස්සුන්ට ඒවා ඒ දේවල් වුණාද මොනෝද ඒ වුණාද අපි දන්නේ නැහැ. දැන් සුබාධාරණය නෝමල්. ඉතුරු වෙච්ච මිනිස්සු ජීවිතේ ගෙවාගෙන යනවා. කර්ම ශක්තිය රැස් කරගන්නවා. එන්නේ එකයි. ඒක අපි තේරුම් ගන්න ඕන බුද්ධිය. බලන්න ලස්සනට හැමදේම පාත අපි යනවා මේ ටීම් එකක්. අපි යන්නේ අපේ ලොකු ඩේකට. එතකොට බඩු කර තියාගෙන අපි යනවා. මේ දේවල් සෝෂල් මීඩියා දාන්න තරම් දේවල් නෙමෙයි. නමුත් අපි පල්ලෙහා දැක්ක ව්‍යසනේ සම්පූර්ණ දැකලා ඉවරයි. අපි එන පාරේ හැම දෙයක්ම දැකලා ඉවරයි. මේ තියෙන්නේ ලංකාවේ වැඩිම වර්ෂාපතනය වැටිච්ච මේ ඒරියා එක. එතකොට මේ මිනිස්සුන්ගේ සමහර මිනිස්සුන්ගේ ගෙවල් යට වෙලා ඒ ගෙවල් යට වෙලා මිනිස්සු සමහර මිනිස්සු 9ක් 10ක් විතර මැරිලා මේ හැදී. නමුත් ඒ මිනිස්සුන්ට කලින් ඕරින්නේ දුන්න නිසා කට්ටිය අයින් වෙලා. නමුත් ඒ අතරේ මේ ණය ගියාන් පස්සේ මේ මිනිස්සු අයින් වෙලා ඉන්න නිසා ඒ ගෙවල් කඩලා බිඳලා ඒ මිනිස්සුගේ බඩු මාණ්ඩ හොරකම් කරපු සිද්ධි දැන් අපි එනකොට මට කියනවා මෙහෙමයි කියලා. මම කෝ ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා. ඒ කට්ටියට වාර්තා කරන්න කියලා. ඉතින් ඒ මිනිස්සු පව්. ඉතින් මිනිස්සුන්ට කරදරයක් වුණාම පස්සේ බඩු මාණ්ඩ ගයක් කඩලා ඒ මිනිස්සුන්ට ගේ යට වෙලා වහල මට්ටම. නමුත් ඒ මිනිස්සුන්ගේ බඩු මාණ්ඩ හොරකම් කරන්න පුළුවන් සමාජයක් අපේ සමාජයේ ඉන්නවා. එතකොට නායකගේ හොඳ මිනිස්සුන්ගේ ඉන්න පුළුවන්, නරක මිනිස්සුන්ගේ ඉන්න පුළුවන්. මිනිස්සුන්ගේ මේ ආත්මේ නැතත් පෙර ආත්ම කරපු කර්මානුව තමයි හැමදේම වෙන්නේ. නමුත් අර නායකගේ මිනිස්සෙගේ ගයක් කන්නවා කියන්නේ ඒක මහා තිරිසන් වැඩක්. මේක අපි දැන් එනකොට මගේ කන් දෙකට ඇහුණා. ඒක මට රෙකෝඩ් කරගන්න බැරුණා. මේ ගමේ මේ පල්ලා ඉන්න ඔක්කොම Tamanට සුරස්සන මධ්‍යස්ථාන වලට යන ඔක්කොම අපි නමුත් අපේ ටීම් එක අපි උඩ නගින අපේ ටීම් එක බේරගන්න. ඒකයි. ඉතින් මේ සමාජය තේරුම් ගන්න, මේ සුබාධර්ම තේරුම් ගන්න දැන් කිසිම දෙයක් නැහැ. ලංකාවේ වැඩිම වර්ෂාපතනය මේ ඉතිහාසයේ වැඩිම වර්ෂාපතන වැටිච්ච ස්ථානය බලන්න ගම්මඩුව තියෙන තැන්වල දැන් තියෙන සුබාධර්මයේ නෝමල්. හැමදේම නෝමල්. පල්ලේ ඔක්කොම පාරවල් කෙවිලා ඒ වුණාට ඉතින් අපි යනවා ගමන. මේකේ අපි තේරුම් ගන්න පුළුවන් මේ වගේ තැනකට ඇවිල්ලා මේ මිනිස්සු විඳින දුක වේදනාව ඔක්කොම පිට අපි බලාගෙන යන්න ඕන මේ මිනිස්සුන්ගේ මනුස්සත්වය. එතකොට මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් මේ අවස්ථාවේ කඩා බිදා ගන්නවා කියන්නේ ඒ වගේ තිරිසන් මනුෂ්‍යාත්මයක් ලබන්න නම් අපිට මං ප්‍රාර්ථනා කරන්නේ කිසිම ආත්මයක ඒක නම් මහා තිරිසන් වැඩක්. ඉතින් ඒ මිනිස්සෙක් මට චෝදනා කරා ටැමින් මිනිස්සෙක් මාත්‍යෝ මේ කියලා. ඉතින් ඒ වෙලාවේ මම ඉන්න තත්ත්වෙත් එක්ක මට බෑ ඒකට කියන්න ගන්න. මේ මම ඒ වෙලාවේ මං කිව්වා යන්න ඉස්සරහට ගිහිල්ලා එතන පොලිසිය නිලධාරියෙක් ඉන්නවා. ගිහිල්ලා චෝදනාව කරලා පැමිණිල්ලක් කරන්න කියලා. නමුත් මේ වගේ මිනිස්සු අන්ත අසරණ වෙලා ගෙවල් යට වෙලා නන්නත්තර වෙලා ඉන්න වෙලාවක මිනිස්සුන්ගේ ගෙවල් කොල්ල කනවා කියන්නේ ඒ තරම් තිරිසන් වැඩක් නෑ. තිරිසන්වත් කරන්නේ ඒ වගේ දේවල් කරන්න එපා. ප්ලීස්.